ඔබ මේ දකින්නේ MetaTrader 4 window එක forex සඳහා ලෝකයේ බහුලවම භාවිතා කරන platform එක. මෙහිදී SigTrader 4 වශයෙන් හඳුන්වා දී තිබෙන්නේ lightforex.org නැමැති සමාගම විසින් ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන ඔවුන් විසින් භාවිතය සඳහා සකස් කරන ලද MetaTrader platform එකයි වේදිකාවයි. මෙහිදී ඔබට දැක ගන්න පුළුවන් විවිධ currency pair වල මිල ගණන් වෙනස් වීම, ඒ වගේම ඔබේ ගිණුම් වල විස්තර, ඒ වගේම මේ සඳහා භාවිතා කරන විවිධ indicators, expert advisors සහ custom indicators, ඒ වගේම මිල ගණන් පිළිබඳ candlestick ප්‍රස්තාර, එහෙම නැත්නම් bar chart, තීරු ප්‍රස්තාර හෝ line chart දැක ගන්න පුළුවන්. ඉතින් මේ chart වල විශාලත්වය අඩු වැඩි කරන්න පුළුවන්. ධන ලකුණ යෙදීමෙන් විශාලත්වය වැඩි කරන්නටත්, ඍණ ලකුණ යෙදීමෙන් විශාලත්වය අඩු කරන්නටත් තිරය මත මේ ප්‍රස්තාර ඔබම අරයි යන්නටත් පුළුවන්. drag and drop, ඒ වගේම මේ මිල එක් currency pair එකට අදාළව ප්‍රස්තාර වෙනස් කර ගන්නත් පුළුවන්. ඔබ currency pair එක මත mouse එක තබා ඒ drag කර chart area එකට මුදා හැරිය විට ඔබ අලුතෙන් තෝරපු එම මිල ගණන් ප්‍රස්තාර ලබා ගන්න පුළුවන්. මේ විදිහට USD, JPY, USD CAD, NSD, USD ආකාරයේ ගන්න පුළුවන්. ඒ වගේම මිනිත්තුවක් තුල වෙනස් වීම මිනිත්තු 5, 15, 30, පැය 4, දිනය, සතිය හෝ මාසය ලෙස ඔබට මිල ගණන් ප්‍රස්තාර තෝරන්න පුළුවන්. M1 අවස්ථාව තේරුවහොත් මෙම එක කැන්ඩල් එකකින් එක මිනිත්තුවක් තුල මිල ගණන් වෙනස් වීම පිළිඹු වෙනවා. M5 ප්‍රස්තාරය තේරුවොත් මෙම එක කැන්ඩල් එකකින් විනාඩි 5ක් තුලදී මිල ගණන් වල වෙනස් වීමයි පෙන්වුම් කරන්නේ. M15 දී එක් කැන්ඩල් එකක් මිනිත්තු 15. දැන් මේ වර්තමාන කැන්ඩල් එකේ මිල ගණන් වෙනස් වීම මිනිත්තු 15 තුල, මේ ඊට කලින් මිනිත්තු 15 තුල මිල ගණන් වෙනස් වීම, එයටත් කලින් මිනිත්තු 15 තුල මිල ගණන් වෙනස් වීම. මේ විදිහට මිනිත්තු 15 තේරුවොත් එම 15 තුල මිල ගණන් වෙනස් වීම. ඒ වගේම H1 තේරුවොත් මෙම එක් කැන්ඩල් එකක් මගින් පැයක් තුලදී මිල ගණන් වෙනස් වීම දැක ගන්න පුළුවන්. ඒතර පැය 2 3 4 5 6 9 10. ඒතර මේ විදිහට එක කැන්ඩල් එකක් නිරූපණය වෙන්නේ එම පැයේදී මිල ගණන් වෙනස් වීම. අපි day 1 හෙවත් එක් දිනේ තේරුවොත් මේ හැම කැන්ඩල් එකකම එක් දිනය තුලදී මිල ගණන් වල වෙනස් වීම දැක ගන්න පුළුවන්. දැන් මේම අවස්ථාව බලුවොත් ඔබට පෙනී යනවා මේ දින 20ක් 30ක් පුරාවට මිල ගණන් ක්‍රමක්‍රමයෙන් ඉහළ ගොස් තියෙන බව. ඒ වගේම දැන් මේ අද දිනේ මිල ගණන් වෙනස් වීමයි මේ කැන්ඩල් එක තුල නිරූපණය වෙමින් පවතින්නේ. ඊයේ දවස තුල මිල ගණන් වෙනස් වීම, පෙරේදා දිනේ මිල ගණන් වෙනස් වීම, මේ ආකාරයෙන් day 1 ප්‍රස්තාරය ගතහොත් මෙම NSD USD යුගලයේ ඒ දිනේ තුල මිල ගණන් වෙනස් වීම පෙන්වුම් කරනවා. ඔබට දැන් අවශ්‍ය නම් වෙනත් pair එකක් ඔබට තියෙන්නේ drag and drop මගින් එම මිල ගණන් ප්‍රස්තාර ලබා ගැනීම. මෙතනදී euro USD නැමැති currency pair එකේ මිල ගණන් වෙනස් වීම දිනය තුල මේ ආකාරයෙන්, එහෙම නැත්නම් සතිය තුල මේ ආකාරයෙන් දැක ගන්න පුළුවන්. නැත්නම් විනාඩිය තුලදී මිල ගණන් වෙනස් වීම මේ ආකාරයෙන් දැක ගන්න පුළුවන්.